2025 වසරේ IPL තරඟාවලිය මාර්තු මස 22 වනදා එනම් මෙම සෙනසුරාදා දිනයේ සිට අති උත්කර්ෂවත් අන්දමින් ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඉතින් මෙවර IPL තරඟාවලිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් මේ වන විට නිල වශයෙන් 7 දෙනෙක් වගේම දසුන් ශානකත් එකතු වුණාම ක්‍රීඩකයන් 8 දෙනෙක් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකාවේ නවක සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වුණු ඉෂාන් මාලිංග වගේම දිගින් දිගටම දක්ෂතා දක්වූ තුන්ගිරියා ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිතව සිටින්නේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමගිනුයි. මේ අතර මෙවර IPL තරඟාවලියට සූදානම් වීම සඳහා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වගේම ඉතිරි කණ්ඩායම් 9න් පුහුණුවීම් ආරම්භ කරලා තියෙනවා. ඉතින් එම පුහුණුවීම් වල තවත් සාධකයක් ලෙස ඊයේ දිනේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම අන්තර් සංචිත ක්‍රිකට් තරඟයක් පැවැත්වුවා. ඒ සන්රයිසර්ස් A කණ්ඩායම සහ සන්රයිසර්ස් B කණ්ඩායම ලෙසයි. ඉතින් මෙම තරඟයට ශ්‍රී ලංකාවේ ඉෂාන් මාලිංග වගේම කමිදු මෙන්ඩිසුත් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. ඉතින් එහිදී කමිදු මෙන්ඩිස් පන්දු 29කින් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම පන්දු යැවීමේදී ඉෂාන් මාලිංග පන්දු වර 4ක් යවා ලකුණු 59කට කඩලු 3ක් මිදහෙලීමටත් සමත් වෙලා තියෙනවා. ඉතින් ඔවුන් IPL තරඟාවලිය ආරම්භ වීමට ප්‍රථමයෙන් දැක්වූ මෙම දක්ෂතාවයන් පිළිබඳව ඔබට සිතෙන්නේ කුමක්ද? අනිවාර්යෙන් අපට කමෙන්ට් කරන්න. මෙවැනි පෑම්පෑ අලුත් වන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් ගුණාත්මකව ලතසැනින්ම දැනගන්න ලංකන් ක්‍රිකට් සමගින් එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. අලුත් වීඩියෝවකින් විදුලි වේගයෙන් හමු වෙමු.